අපි ආධාර මුද්‍රා ලබා දුන්නා. වැසිකිලි නැති පවුල් 4800 ගණන් බේරුවලාසේ තිබුණා. මන්ත්‍රීකමෙන් යද්දී එක පවුලක්වත් වැසිකිලි නැති පවුල් බේරුවලාසේ තියන්න විදිහ තිබෙන්නේ නැහැ. වැසිකිලි ආධාර දෙන උත්සව හැම සතියෙම අපි තිබ්බා. ඒක කල්පනා කරලා බලන්න හැම සතියාන්තකම උත්සව තිබුණා බේරුවලාසේ විරුද්ධ කෙරෙහින් තිබුණා. UNC නැගිටිනකොට කඩ නැගිටිනවා, බේරුවල නැගිටිනවා. අද කොහොමද තත්ත්වය? අද තුවලි සංචාරක ව්‍යාපාරේ කොහොමද? අද රාष्ट्र බිස්නස් කොහොමද? අද රස්සාවල් කොහොමද? අත්වල සල්ලි දිනවද? අන්තමුන්නාසගේ අහනවා. මේ ගහන පිටිපස්සෙන් ගහන කටිරෙන් අපි සන්තෝෂයෙන් ඉන්නවා. අපි හොඳට බිස්නස් කරනවා. අපේ රස්සාවල් සරුයි. අපේ දරුවන්ට අනාගතයක් තියෙනවා. අපේ ගම්වල වැඩ හොඳට කරනවා කියලා කියන්න ඕන නම් බුලත් පොලේ කටිර ගහන්න. නැත්නම් මේ යන පාර වැරදි. මෙහෙම ගියොත් අපි ප්‍රපාතේ යන්නේ. අපේ හැලට අනාගතයක් නැහැ කියන රතු එළිය දල්වන්න ඕන නම් ඡන්ද පොළට නොගියින් ඉන්න එපා. ජනාධිපති ඡන්දයක් ඕන නිසා, පාර්ලිමේන්තු ඡන්දයක් ඕන නිසා කියලා කල්පනා කළා. මේ ඡන්දේ ඉතාම වැදගත්. සංවර්ධනයේ පමණක් නෙවෙයි, මෙරටේ විශාල ස්වස්ථවාදයක් දක්වන හැටි මේ පවතිනවා. විශාල බය කිරීමක් මාර්ගයේ පමණක් නෙවෙයි, මිනිසුන්ව බය කරන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. හෘද සාක්ෂියෙන් අහන්න. අපි මේවා බලාගෙන අපේ අත්දැක බැඳගෙන ඉන්නවද? නැත්නම් මේ තත්ත්වය වෙනස් කරන්න අපි ඉස්සරහට ආයුධ කියලා. ජාතිවාදී කිරිදැල් ඉවර දාලා ඒක මුස්ලිම් කොංග්‍රසයේ වේවා, ඒක එළවුරුමේ වේවා, මම හිතන්නේ නැහැ. මේ මුස්ලිම් සහෝදර විශාල පිරිසක් ඉන්නවා. 82 නිශාංග විජේරත්න මහත්මයා මුස්ලිම් ගෑනු දරුවන්ට මද කෙනෙක් ඔළුව වහනවා, එනවා කන්නකොට. ඒ වගේ මුස්ලිම් දරුවෝ මෙහිමින් මහන්සියකට වෙන ඇඳුමක් තියෙනවා. මුස්ලිම් බාතිමත් මුස්ලිම් දරුවන්ට වෙන ඇඳුමක් තියෙනවා. උඩ ඉන්න පල්ලෙහාට නිකන් ආවරණය වෙන්න. මොකද අරමුණ? ලැජ්ජාවය. මේකෙන් බේරෙන්න. මේ ඇඳුම දාගෙන ඉස්කෝලේට යන්න පුළුවන් කියන අවසරය එදා නිශාංග විජේරත්න මහත්මයා දුන්නා. අද ඒක නැති කරලා තියෙනවා. ඉස්කෝලේ කීයක ප්‍රශ්න තියෙනවද මේවා ඉඳලා. අනවශ්‍ය වේද ඇති කරන්නේ. විවිධත්වය ශක්තියක් කරගෙන එකමුතු ජාතියක් ඇති කරන්න නෙවෙයි. වේද ඇති කරලා ඒව තුලින් වාක්‍ය අරගෙන දේශපාලන බලයට යන්නයි හදන්නේ. මේක බණ්ඩාරනායක ප්‍රතිපත්තිය වෙන්න බෑ. මේක ශ්‍රී ලංකාවේ දහස් පස්සේ ප්‍රතිපත්තිය වෙන්න බෑ. මේක අන්තවාදී ප්‍රතිපත්තියක්. විනාඩියක් දවසට 5 පාරක් මේ පාන්දර ඉඳන් අවශ්‍යකම් ආගම කියලා. දැන් ආගම කියන්නේ වෙලාව හරි පල්ලිය කියන්නේ වෙලාව ඇවිල්ලා තියෙනවා කියලා. විනාඩියක් කියන්න අවශ්‍යයි තිබුණා මෙච්චර කාල. පරම්පරා ගානක් තිබුණා. ඒ අයිතියට උදවගෙන තියෙනවා. කුර්බාන අයිතිය ඒ වගේ මේ සියලු අලුතෙන් අයිතිවාසිකම් දිනා ගැනීම නෙවෙයි, තිබිච්ච අයිතිවාසිකම් නැති කිරීමයි සිද්ධ වෙලා තියෙන්නේ. මේ විදියට මෙයාට බෙදීම ඇති කරලා මෙයාට ඉස්සර ජාලාවක් කරන්න ඉඩ වෙනවද? එහෙම නැත්නම් එකමුතු වෙච්ච ජාතියක් ඉඳලා ඉස්සරහට ගෙනියන්නද එක්සත් ජාතික පක්ෂයේ ශක්තිමත් කරනවද? ඒ නිසා අමිගවලා දීර්ඝවශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. කරුණාකරලා එතන ගිහිල්ලා වාඩි වෙලා කල්පනා කරන්න. මේ රට යන්නේ කොහාටද? මෙහෙම යන්න ඉඩ දෙන්න අපිට යුතුයකමක් තියෙනවද? අපේ දරුවන්ගේ අනාගතේ මොනවද වෙන්නේ? මෙයාට ඉවුරු කරන්න නම්, සමගි කරන්න නම්, මෙයාට ආර්ථිකයේ ශක්තිමත් කරන්න නම් යායුතු මග එක්සත් ජාතික පක්ෂයේ වෙනද පාර පමණයි. වෙන යන්න පාරක් නැහැ. එහෙනම් නිවැරදි තීරණයක් පිටිපස්සෙන් අරන් රටේ අනාගතය යහපත් කරන්න, යහපාලනයක් ඇති කරන්න, ශක්තිමත් ආර්ථිකයක් ඇති කරන්න, පුළුල් ජාතික එකමුතුවක් ඇති කරන්න, විනිවිද කරන හොඳ මාධ්‍ය සංස්කෘතියක් ඇති කරන්න නමුන්නාසගේ නායකත්වය ලබා දෙන්නේ කියන ඉල්ලීම නමුන්නාසගේ දීතාවෙන් එක්සත් ජාතික පක්ෂයත් අපේ අපේක්ෂක කණ්ඩායම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. යුතුල් මහත්මයා ඒක අපිට හරියක් මතක් වෙනවා. මේ වගේ මේ වීචනේ නෙවෙයි 88 89 වීචනේ කියන වෙලාවේ මේ දුර නවමී අපි වේදිකාවට අහද්දී යුතුල් මහත්මයායි මුදාමිල් මහත්මයායි මට අවසර ගන්න බෑ. මට අමුල් දෙවියන් මහත්මයාට නැහැ නේද? ඉතාලම බය නැතුව ඒ ආරක්ෂාව දුන්නා. එදා ඉඳන් අපිත් එක්ක හිටියා. සාමාන්‍ය ලැජ්ජ වෙන්න දෙයක් නැහැ. සාමාන්‍ය ලිමිකරුවෙක් විදියට සෞම්පකාර ඇතුළට තුමා ගියේ. GM කාර්යවල ගන්න පුළුවන් ඉහළම දානවලට ගියා. ඊට පස්සේ සෞම්පකාර හැමති වුණා. ඊට පස්සේ වැඩ බලන හැමතිවරයා හිටපත් වුණා. ආඩම්බරයෙන් ඉන්න පුළුවන් වැඩ වාර්තාවක් යුතුම් මහත්මයා කියනවා. ඒක අපිට හරියක් ඉඳගෙන. ජයන්ත වදනේ පරිසමාප්තාර්ථයේම මහත්මිය කියනවා. මේ දෙකම දෙවෙනි පරම්පරාව. යුතුම් මහත්මයා අපේ අමි මගේ තාත්තගේ එවනැල්ල වගේ හිටියා. අමි දාලාහි ගම්මුලාදන් මහත්මයා. දෙවෙනි පරම්පරාව. ජයන්ත අපේ සුදු මහත්තයාගේ පුතා දෙවෙනි පරම් නාලන්දයෙන් ආපු අර කවුද කිව්වා මේ දෑදිරි කිව්වා මේක කියනවා මේක නැහැ කියලා. මේ දෙකම තියෙන කෙනෙක් ජයන්ත මහත්තයා. බ්ලැක් බෙල්ට් කලාදේවල ඉන්නවා. බ්ලැක් බෙල්ට් කියනවා කියලා. බලයේ දිවිච්ච වෙලාවේ පළාතවකම් මන්ත්‍රීකම් දිවිච්ච වෙලාවේ අනුන්ගේ රැස්වීම් වල වේදිකාවල් ඉදි කියන්න ගියේ නැහැ. අපේ ක්‍රියේ ගෙවල් වලට ගිහලා පයින් ගහලා අපි මැති අවදිකම් ප්‍රෝජනට අරන් පොලිසියට යන්න කියලා පොලිසිය අයින් කළා. ඒවට කියලා අයින් කරලා රංජිත්ගේ අම්මව එළිය තරන් කිව්වා වගේ පුතාව නැරතුනේ නැත්තම් මරණයි කියලා තර්ජනය කරලා ඒක කවදාකවත් නැගිලා බින්නන්න බෑ. ජයන්ත මහත්තයාට පිළිසු කෙනෙක් අද මහත්මයෙක් රංජිත්
දෙවෙනි පරම්පරාවේ නොවුනද අලුතෙන් එක්සත් ජාතික පක්ෂයට ආවද අපිට ලොකු හයියක් පංචිත් කියන්නේ. මම දන්නවා ශ්‍රී ලංකාවේ 50000ක් පක්ෂයට අන්න අඩුම ගානේ 1000ක් පක්ෂ එක්සත් ජාතික පක්ෂයට රංජිත් මහත්මයා. සල්ලි අතේ නොතිබුණත් මිනිස්සෙගේ මරණයක් ආවොත් දුකක් ආවොත් පස්කොනේ පැත්තේ කාර්යන් හරි ණයදාගෙන හරි ඒ මිනිසුන්ට පීඩන ගතියක් සංජීත දෙනවා. මොකද මහත්තුරු පිටක් අපි වල තියෙනවා. අපේ ලයිස්ට් බලන්න. ඒ ලයිස්ට් වලට සංබන්ධනය කරලා බලන්න. ආසයි පොළොවයි වගේ. මහාචාර්ය රවීන්ද්‍ර ෆර්නෑන්ඩු පාන්දු රාත්‍රී අධිකරණ වෛද්‍ය ශාස්ත්‍රයේ රවීන්ද්‍ර ෆර්නෑන්ඩු තීරණයක් දුන්නොත් මේ කලාපේ කිසිම රටක මහාචාර්ය කෙනෙක් ඒක ප්‍රශ්න කරන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ රෝස්කින් මේකේ තීරණය වගේ තමයි. ඒතර ගෞරවනීය වාර්තාවක් එක්වල කියනවා. මහාචාර්ය විමල් ගුණවර්ධන අජිත් පෙරේරා කොළඹ දිස්ත්‍රික්කයේ ගත්තොත් මහාන්දාල් වේලු ශ්‍රීනාත් පෙරේරා ඩෙපුටි එඩන් ජෙන්ඩර් නියෝජිත සොලිසිටර් ජෙනරාල් මහත්මයා ශ්‍රීලා ලක්තිලක ගම්පහට ගියාම පශ්චාත් පාලිතයේ ගෝවන් විජේවර්ධන හර්ෂණ රාජකරුණා මෙහෙම නමස් දෙකක් කියන අර කණ්ඩායමේ ඉන්නවද අර මේ කවුද අපේ ජයසිරි මහත්මයා මේකත් නැහැ මේකත් නැහැ කියනකොට ඒක උත්තර දිවත් ඔක්කේ තමන්ගේ පැත්තට දාගන්න අනුගින්ස තමයි මේ පැත්තේ ඉන්නේ